ඔබතුමාට මම රූලින් එක ලබා දී ඇත. ලිපි ලේඛනාදී පිළිගැනීම ඔබතුමාට මම රූලින් එක ලබා දීලා තියෙනවා. ඔව්. දැන් රූලින් එක දුන්නාට පස්සේ ඒ සම්බන්ධයෙන් කතා කරන්න නේද? ආයෙ කතා කරන්න බෑ. සභානායකතුමා. ගරු කතානායකතුමනි මුලින්ම අපි අගය කරනවා මේ ඉදිරිපත් වෙච්ච ඉතාම වැදගත් ප්‍රශ්නය පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් ඔබතුමා නියෝගයක් ඔබතුමාගේ නියමයක් ලබා දීම පිළිබඳව. ඉතින් ඒ නිසා ඒක ගරු කතානායකතුමනි මම කියන්න කැමති සාමාන්‍ය මම ඔබතුමාගෙන් කරුණාවෙන් අහුම්කම් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. කරුණාවෙන් එකක් තමයි ඔබතුමා රූලින් එකක් දුන්නාට පස්සේ ඒක විවාදයක් කරගන්න බෑ ඉස්සරණ එකට. නමුත් මම කියන්නේ මෙහෙමයි. නමුත් මම කියන්න කැමති සාමාන්‍යයෙන් අධිකරණයට බලපෑම් කරන්න වැඩිපුර උත්සාහ කළ තිබෙන ඉතිහාසයේ ආණ්ඩු පක්ෂ. අද මෙතන මොකද තිබෙන්නේ? අද අධිකරණය ගැන හොයන්න බලපෑම් කරන්නේ මෙයා. ඒ නිසා ඔබතුමා රූලින් එකක් දුන්නාට පස්සේ ඒක විවාදයක් කරන්න බෑ. ඒ නිසා එතන පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෑ කරු කතානායකතුමා. ගරු අජිත් පිපෙරා. කරු කතානායකතුමනි ඔබතුමා සඳහන් කරා 2001 වසරේ අනුර බණ්ඩාරනායක ගරු කතානායකතුමා පාර්ලිමේන්තුව සතු උත්තරීතර භාවය සහ ඒ අයිතිය ස්ථාවර කිරීම ගැන. ඇත්ත වශයෙන්ම ඔබතුමා අද ඉදිරිපත් කරපු මේ නියෝගය මගින් ඉතාම විස්තරාත්මකයි. මේ නියෝගය මගින් කළේ පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4A වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව තමයි අධිකරණ බලය තියෙන්නේ. පාර්ලිමේන්තුව ඒ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ අධිකරණය හරහා. එතකොට ඔබතුමා කරන්නේ ඒ බලය යටපත් කිරීම. අනුර බණ්ඩාර බලය යටපත් ගරු කතානායකතුමනි ඔබතුමා වැරදි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. ගරු කතානායකතුමනි ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා ඉස්සෙල්ලා අනුර බණ්ඩාරනායක මහත්තයාගේ ඒකත් ඕඩර් එක කියවන්න. ගරු මන්ත්‍රීතුමා මම මේක කියවලා මේ ලකුණු කරලා ගායත්‍රි මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි විනාඩියක් ලබා දුන්නා ඔබතුමා. විනාඩියක් ලබා දුන්නා. නෑ. මට විනාඩිය දෙන්න හැබැයි. ගරු ගායත්‍රි මන්ත්‍රීතුමා. විනාඩිය දෙන්න මගදී කඩන්න එපා. විනාඩිය දෙන්න. ඔව්. කතානායකතුමනි අධිකරණයට පාර්ලිමේන්තුවට සහ විධායකයට දීලා තියෙන ජනතාවගේ පරමාධිපත්‍ය බලය. මේ තුනේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඊට මැදිහත් වෙන්න තමයි මහජනතාව ජනතා නියෝජිත හැටියට අපි පත් කරලවලා තියෙන්නේ. ඒ මහජන යුතුයකම ඉටු කරන්න තමයි අපි මේ කමිටුව ඉල්ලුවේ. ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කරනවා කියන්නේ ජනතා පරමාධිපත්‍යයට එරෙහි වීමක්, ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් අයිතිවාසිකම් වලට විරුද්ධ වීමක් කියන එක ඒකේ වගකීම ඔබතුමාට මේ මතේ දැරිය හැකි. නමුත් මගේ රෝලින් එක ඔබතුමාට ඉටු කරනවා. ලිපි ලේඛනාදිය දායසිරි ජයසේකර මන්ත්‍රීතුමා. 92 බොහොම පැහැදිලි මේ ක්‍රියාවලිය තුල අපිට කතා කරන්න තියෙන කාරණාත් මම ඒකයි මේ රීති ප්‍රශ්නයක් මතු කරේ කරු කතානායකතුමනි. පළවෙනි කාරණේ අපේ අජිත් පෙරමැතිතුමා කිව්වා ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබඳව තිබෙන තත්ත්වය. අස්කිම් මේ පිටුව 184 මම ඔබතුමාට පෙන්වන්න කැමතියි. විශේෂයෙන්ම මේක ගැන අවධානය යොමු කරන්න කියලා ඔබතුමාට ඉල්ලනවා. කතා කරන්න බෑ කරු Extent of legislative authority of parliament. මන්ත්‍රීතුමා. half a minute. Yeah, my point of order, honorable speaker. No, honorable Dayasri. Yeah, the last sentence of the honorable speaker's ruling is violation of the basic standing order. Separation of power does not exclude the parliament from setting out criteria for judicial officers. That's all I want to say. Totally wrong garu mantritumaa. Garu mantritumaa. Garu vipaksa nayakatumaa. Garu vipaksa nayakatumaa. මේරටේ පාර්ලිමේන්තුවේ garu vipaksa nayakatumaa. මේරටේ පාර්ලිමේන්තුවේ garu vipaksa nayakatumaa. කියවන්න. ඔබතුමාට මයික් එක දීලා තියෙන්නේ. ඔබතුමාට මයික් එක දීලා තියෙන්නේ. Honorable Speaker. ලිපිලේ ගරු ඔබතුමාට මයික් එක දීලා තියෙන ඔබතුමා කතා කරන්නේ නැත්නම් මම මේ මයික් අයින් කරනවා.